දුෂේනි මියුරංගිත සිල්වා කියන්නේ කොයිකාගෙත් ආදරය දිනාගත්ත දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මෑත කාලයේදී ඇය ගැන වැඩියෙන් කතා බහ කරන්න පටන් ගත්තේ පුංචි තිරයේ ජනප්‍රිය වගේම දක්ෂ කඩවසම් නළුවෙකු වන සචින් ලියනගේ එක්ක ඇති කරගත්ත පෙම් පළහිලව්වත් එක්ක. මේ දෙන්නගේ ආදර කතාව දැන් කාටවත් රහසක් නෙමෙයි. කොහොම වුණත් දැන් දින දෙකක් තිස්සේ දුෂේනි මියුරංගි අතුරුදහන්ව ඇති බවට පුවතක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා. මීට හේතු වී ඇත්තේ මායාවී ටෙලිනාට්‍යයේ සහාය අධ්‍යක්ෂක පුෂ්පරුවන් ලියනගේ සමාජ මාධ්‍යයට එකතු කළ පෝස්ටුවක්. එහි සඳහන්ව ඇත්තේ දුෂේනි මියුරංගි හැකි ඉක්මනින් මායාවී නාට්‍ය කණ්ඩායම අමතන්න. සහාය අධ්‍යක්ෂ පුෂ්පරුවන් ලියනගේ. නමුත් මෙලෙස දුෂේනි අතුරුදහන්ව ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන පුවත සම්බන්ධයෙන් ඔහු නැවතත් පෝස්ටුවක් පළ කරමින් මෙසේ පවසා තිබෙනවා. දුෂේනි මියුරංගි පිළිබඳව පෝස්ට් එක මා විසින් දමන ලද්දේ මායාවී ටෙලිනාට්‍යයේ රූගත කිරීම් වලට දින ලබා දී තිබියදී දින දෙකක් තිස්සේ ඇගේ දුරකථනය අක්‍රිය වී ඇය සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ නිසායි. එය උපුටා දක්වමින් සමාජ මාධ්‍යවලට විවිධ ප්‍රචාර යන අතර ඇය අතුරුදහන් වී ඇති බවත් මා කිසිවිටක සඳහන් කර නොමැත.